ඔයාට අහගෙන ඉන්න ඕනේද මේ සද්දේ? මම පුංචි කාලේ ඉඳන් ආසම දෙයක් තමයි ඈතකට වෙලා වැස්ස වහින දිහා බලාගෙන ඉන්න එක. ඒකත් මූදු පාට වගේම තමයි. හිතේ තියෙන ලොකු ලොකු ප්‍රශ්න අමතක කරලා දාන්න ඒ වගේ වැස්සකට පුළුවන්. හැබැයි අද දවස මට වෙනස්. අද මම හෙවණකට එන්න කලින් අයිස් කැට කඩා වැටෙන්න පටන් ගත්තා. දන්නවද ලියෝන්? අයිස් කැට එකපාරටම කඩා වැටෙද්දි හරියට රිදෙනවා. හරියට සමහර මිනිස්සුන්ගේ වචන වගේ. ගල් කැට වැස්සක් වැටෙනවා වගේ අයිස් කැට වැස්සක් වැටෙන්න පටන් ගත්තම මට කොහෙට යන්නද කියලා එකපාරට අමතක වුණා. මම ඉක්මනින් හෙවණක් හොයාගන්න උත්සාහ කළා. මේ අත දුවලා හෙවණකට ඇවිත් බැලුවට පස්සේ මට ඒ අත්දැකීමත් හරි ලස්සනට පෙනුණා. අයිස් කැට වැස්ස හරිම ලස්සනට වැටෙන්න පටන් ගත්තා. මං ඉතින් හෙවණකට වෙලා පොඩි කාලේ වැස්ස විඳිනව වගේම අයිස් කැට වැස්ස දිහා බලාගෙන හිටියා. මට මේ ජීවිතේ තේරුම් ගන්න සෝබා දහම හරි උදව්වක් වෙනවා ලියෝන්. මේ වැස්සත් හරියට ඒ වගේ. අයිස් කැට අපිව රිද්දනවා වගේ සමහර මිනිසුන්ගේ වචන වලටත් පුළුවන් අපිව රිද්දන්න. හැබැයි එහෙම කරන්න පුළුවන් අපි ඔවුන්ගේ ළඟින් ඉන්න තාක්කල් විතරයි. ඒ කියන්නේ ඒ වචන වලට අපිව රිද්දන්න පුළුවන් ඔවුන් අපේ ළඟම අය කියලා අපි විශ්වාස කරන තාක්කල් විතරයි. එහෙම අපිව රිද්දන අයගෙන් ඈත් වුණාම අපේ ජීවිතෙත් මේ වගේ හරිම නිදහස්.